ළමයි වෙච්චහම අප්ඩේට් එකේ ඉන්න ඕනේ. ලෝකෙ මොකද වෙන්නේ? ලංකාවේ මොකද වෙන්නේ කියලා අප්ඩේට් එකක් තියෙන්න ඕනේ පුතේ. ලෝකේ අපි මෑත කාලේදී සාකච්ඡා කරපු මාතෘකාවක් තමයි ඔය යුක්‍රේන් රෂ්‍යා යුද්ධය. ලොකු ප්‍රශ්නයක් ඇති කරපු කාරණාවක් ලෝක දේශපාලනේ. මේ යුක්‍රේන් රෂ්‍යා යුද්ධයේදී ප්‍රධාන චෝදනාවක් තමයි දෙපැත්තටම තියෙන සිවිලියන්ස් ඇටැක්. මොකද්ද මේ සිවිලියන්ස් ඇටැක් කියලා කියන්නේ? සිවිල් ජනතාව ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම. සිවිල් ජනතාව ඉලක්ක කරලා ප්‍රහාර එල්ල කරන එක 1949 ජිනීවා සම්මුතියේ 4 වෙනි කොටසට අනුව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම. මොකද්ද මේ ජිනීවා සම්මුති නීතිය කියලා කියන්නේ? මේ ඇවිල්ලා යුද නීතිය සම්බන්ධයෙන් වෙන ප්‍රකාශන. අපේ ලෝකයේ යුද නීතිය සම්බන්ධයෙන් වෙන කාරණා මීට අවුරුදු 1000 ගානකට ඉහළට දිවෙනවා. සාමාන්‍ය ක්‍රිස්තුපුර 1000 තරම් ඈතට දිවගෙන යනවා. ඊට පස්සේ ඔය මනු මන්ත්‍රී නීතිය වගේ දේවලුත් පසු කාලේ හින්දු නීතිය විදිහට පාවිච්චි වෙනවා. ඒ වගේම තමයි ಭಾರತයේ අවිහිංසා නීතිය වගේ නීති යුද නීතිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් අපිට තියෙන ඔය සතර කම්මන්ත්‍රණයේ කොටසේ චූලනීය බ්‍රහ්මදත්ත රජතුමත් යුද නීතිය අමුමම ඝාතනය කරපු එකනේ. ඒ හින්දා තමයි එයා මිථිලා රාජධානියට ගියාට පස්සේ කෝපාවිෂ්ඨ වුණාම මහජනතාවගේ හිසුත් කපාගෙන එන්න කියලා කියන්නේ. නමුත් නියම මානුෂීය යුද්ධයක් කරන රජ කෙනෙක් නම් කිසිම වෙලාවක සිවිල් ජනතාව මරා දමන්නේ නැහැ. හැබැයි චූලනීය බ්‍රහ්මදත්ත රජතුමා කියලා කියන්නේ දුෂ්ට පාලකයෙක් කියන කාරණාව එතුමා සිවිල් ජනතාව ඉලක්ක කරලා ප්‍රහාර එල්ල කරන්න කියලා අනකිරීම තුලින්ම පැහැදිලි වෙනවා පුතේ.